හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ ඔලිම්පියාඩ් මැත්ස් 21 වෙනි වීඩියෝ එකට. මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් පවුලත් එක්ක ආරක්ෂාකාරී තැනක ඉන්නවා ඇති කියලා මේ වෙලාවේ. ජීවිතේ කියන්නේ ඕක තමයි. ජීවිතේ කියන්නේ ඕක තමයි. ප්‍රශ්න එනවා යනවා. අපි මේ එන ප්‍රශ්න වලට නොසැලී හිතෙන් කඩාගෙන වැටෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි ජීවිතය කියලා කියන්නේ. සරලවම. හරි අපි හිතන්න නැති දේවල් වෙනවා. අපි හිතන්න නැති දේවල් වෙනවා ජීවිතේ. ඒවට අපි රියැක්ට් කරන විදිහ අනුව තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. අතන මට තේරෙන විදිහට කිව්වේ ජීවිතය කියන්නේ ප්‍රශ්න. ජීවිතය කියන්නේ ප්‍රශ්න කවදාවත් ඉවරෙන්නේ නැහැ. මම අහලා තියෙනවා ෂර්ලොක් හෝම්ස් පොතක. මම ෂර්ලොක් හෝම්ස් පොත් කියවන කෙනෙක්. හෝම්ස් කියන වොට්සන් මේ ලන්ඩන් ටවුන් එකේ ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවනම් එයාලා ඉන්නේ පොළොවේ ඉඳලා අඩි 6ක් පහළින් කියලා. ජීවත් වෙලා ඉන්න හැම මනුස්සයෙකුටම ප්‍රශ්න තියෙනවා. ජීවත් වෙලා ඉන්න හැම මනුස්සයෙකුටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි රියැක්ට් කරන විදිහට ඒවට ෆේස් කරන විදිහ අනුව තමයි අපේ තනිකර අපේ ජීවිත කතන්දරේ තීරණය වෙන්නේ. අපිට ඕනනම් පුළුවන් අපි වැටුනොත් එතනම දිගා වෙලා හාන්සි වෙලා ඉන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ තමන්ගේම අලුමතින් නැගිටලා ආපහු ගොඩ නැගින්න. කුඩු වෙලා ගියපු හිරෝෂිමා නාගසාකි ජපානයේ ආපහු සැරයක් නැගිට්ටනේ. අපිටත් බැරි නැහැ. එතකොට අපි හිතුවොත් දෙයක් අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන්. කම්පණය වෙන්න පුළුවන් ජීවිතේට. ෂොක් ජීවිතය ඇතුලේ අපි හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. හිතන්නේ නැති දේවල් වුණා කියලා අපි ඒක බාරගත්තොත්, පරාජයක් බාරගත්තොත් අපි හැමදාටම පෙරදුනා. හැබැයි අපිට පුළුවන් නම් ඒ පරාජයන් නැවත පාඩමක් කරගෙන නැගිටින්න. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකට යන්න කලින් විශේෂ ස්තුතියක් තියෙනවා අපේ දේශාන් සහෝදරයාට, දේශාන් මිත්‍රයාට. අපේ වීඩියෝස් එක මුලින් ඉඳලා සම්බන්ධලා හිටපු මිනිස්සෙක්. හරි යාළුවෙක්. අපේ ඔලිම්පියාඩ් 19 වෙනි වීඩියෝ එකේ ලොකු මිස්ටේක් එකක් වෙනවා. අන්තිම තප්පර 10 වගේ ඇතුළත x ධන 7 සමානයි 16යි x සමානයි 16 ඍණ 7. ධන 7 මේ පැත්තට ගියම ඍණ 7ක් වෙනවා. සමාන කිරීමෙන් එහා පැත්තට ලකුණු මාරු වෙනවා කියලා අපි දන්නනේ කතන්දරේ. එතකොට x සමානයි 16 ඍණ 7 සමානයි 11 කියලා තමයි ඒ ගාණේදී අපි ගන්නෙ. එතන මේ මිස්ටේක් එක පෙන්නලා දුන්න ඒ මිත්‍රයාට නැවත වරයක් විශේෂ ස්තුතියක් පළ කර සිටිනවා මේ අවස්ථාවේදී. එතකොට x සමානයි 9 වෙන්න ඕනේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ ඔලිම්පියාඩ් මැච් 19 ගානේදී. හරි. ඒ වැරද්ද නිවැරදි කරා. ඒ වැරද්ද මට මේ වීඩියෝ එකේම අපෝසරයක් නිවැරදි කරන්න විදියක් නැහැ. ඒ නිසා අපේ ඔලිම්පියාඩ් මැච් අලුත් 21 වෙනි ගානේ ඒ වැරද්ද නිවැරදි කරා. එහෙනම් අපි බලමු අද වීඩියෝ එක අද ගාන කොහොමද හදන්නේ කියලා. ඔයාට මේ ගාන අලුත් නම් ඔයා විනාඩි 5ක් අරගෙන ගාන try කරලා අපේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. 4x වෙනි බලය සමානයි x කියලා කියනවා. 4x වෙනි බලය සමානයි x කියලා කියනවා. අපෙන් අහන්නේ x නේ. x ගියාගේනේ. 4x සමානයි x. අපි මොන ගානේ x තැන් දෙකක ඉන්නවා නම් x එක තැනකට කොටු කරලානේ ගාන හදන්නේ. එහෙනම් මේ ගානෙත් x එක තැනකට කොටු කරන්න ඕනේ. 4x සමානයි x. මේ වගේ තැනක x එක තැනකට කොටු කරන්නේ අපි දන්නවා දෙපැත්තම ලඝු සලකලා කියලා. තමයි මේ වගේ තැනකදී අපි ගාන හදන්නේ. එහෙනම් දෙපසම ලඝු සලකමු. දෙපැත්තම ලඝු සලකුවාම ඇත්තටම මේ වෙලාවේදී ලඝු කියලා ලොග් දාන්නේ නැහැ. ලඝු 10 පාදයට අපි ගන්නේ නැහැ. ඔය 6 7 8 9 පන්තියේ 10 හෝ 11 වෙන්නත් පුළුවන්. 11 පන්තියේ ළමෙක් නම් ඉගෙන ගන්න අපි දන්නව නේද ලඝු 10 පාදෙට x lgx කියලා ලියනවා කියලා. එහෙනම් ලඝු 10 පාදෙට වගේම e පාදෙට x කියලා ලියන්නත් පුළුවන්. ලඝු e පාදෙට x සමානයි ln x. ඔක මතක තියාගන්න දැනට. එහෙනම් මම මෙතන සලකන්නේ ln.
ලඝු 10 පාදෙට නෙමෙයි. ln 4යි x සමානයි ln මේ පැත්තේ තියෙන x මේ පැත්තේ තියෙන x. එතකොට දර්ශක ලඝු නීති වලින් අපි දන්නවා මේ වගේ දර්ශකයක් හිටියොත් ඒක ලඝු වලින් ඉස්සරහට ලියාගත්ත හැකිනේ. මං කියන කතන්දරයක් තියෙනවා. මෙතන අත්තේ කුරුල්ලෙක් වහලා හිටියොත් මේ අත්තේ කුරුල්ලෙක් වහලා හිටියොත් එයා පියාඹල ගිහිල්ලා ඉස්සරහ අත්තේ වහනවා කියලා. හරිද? එහෙනම් x සමානයි ln 4 සමානයි ln x. තේරුණාද? එතකොට මෙතන සුළු කරන්න පුළුවන් අපිට x දැන් මේ පැත්තටම දාගත්ත හැකි. දෙපැත්තම x කින් බෙදලා x මට මේ පැත්තට දාගත්තා. මේ පැත්තේ x ට මේ පැත්තේ x කැපිලා යනවා. ln 4 සමානයි ln x යට x. ln x යට x. මං හිතනවා ඔයාලට මං කරපු වැඩේ තේරුණා කියලා. ඔන්න දැන් x එක පැත්තක තනි වෙලා. තාම එක තැනකට කොටු වෙලා නැහැ. එක පැත්තක තනි වෙලා. එක පැත්තක තනි වෙලා. දැන් දකුණු පැත්තේ තනි වෙලා. දැන් මේ ගානේ හැටියට දැන් දෙකක හිටියනේ. වම් පැත්තේ හිටියා දකුණු පැත්තේ හිටියා. හරි කරදරේ. එහෙම හිටියම හරි කරදරයි අපිට. අපිට ඕනේ කෙනා එක පැත්තක තනි වුණාම අපිට ගාන හදාගෙන යන්න ලේසි. හරි. දැන් බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ඊළඟ ස්ටෙප් එක කියන කලින් මට ඔයාලට කියලා දෙන්න ඕනෙත් නැහැ. ඒක ඇත්තටම දන්නවා ඔයාලා. ලඝු e වල x තමයි අපි ඇත්තටම ln x කියලා සැලකන්නේ. මම කලිනුත් කිව්වනේ. එතකොට අපි දන්නවා ලඝු වලින් තියෙන කෙනෙක් දර්ශක වලින් ලියන්න. ලඝු වලින් තියෙන කෙනෙක් දර්ශක වලින් ලියන්න අපි දන්නවා. කවුද? මෙන්න මේ පාදේ ඉන්න එක්කෙනා උඩට ඇවිල්ලා මෙතන ඉන්න එක්කෙනාව කරේ තියා ගන්නවා කියලානේ කියන්නේ පොඩි කාලේ. එහෙනම් එතකොට ලඝු නැති වෙනවා. එතකොට e වල ln x සමානයි x. මම හිතනවා තේරුණා කියලා. මෙන්න මේ පාදේ මෙන්න මෙතන පාදේ ඉන්න කෙනා මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉන්න කෙනාව කරේ තියාගත්තා. එතකොට මෙතන ඉන්න කෙනාගේ ලඝු නැති වෙනවා. තේරුණාද? දන්නේ නැහැ කතන්දරේ. එතකොට x සමානයි e වල ln x වෙනවා. ඒක මම මොකටද ඔයාලට දැන් කියලා දුන්නේ? හේතුවක් තියෙනවා ළමයි. මොකක්ද දන්නවද හේතුව? මෙතන මේ x ඉන්නව නේද? ඒ x ට මම මෙන්න මේ හොයාගත්තු x ආදේශ කරන්න යන්නේ. එහෙනම් අපි බලමු දැන් මොකද කරන්න කියලා. දැන් අපි හොයාගත්තු x මම ආදේශ කරන්න යන්නේ අර x ට. එහෙනම් ln 4 සමානයි ln x බෙදීම දැන් හොයාගත්ත නේද x ට කියන්න තවත් නමක් e වල ln x කියලා. හරි. එහෙනම් මම එයා ආදේශ කරගත්තා. දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා. හරි. ln 4 සමානයි ln x බෙදීම e වල ln x. දැන් මට පුළුවන් ln 4 සමානයි ln x මේ පහළ තියෙන කෙනා මම ඉහළට ගන්නවා. ln x පහළ තියෙන කෙනෙක් ඉහළට ගනිද්දී දර්ශක ලකුණු මාරු වෙනවා. ඒක අද නම් ඔයා ඉගෙන ගන්නේ පොඩි නෝට් එකක් දාගන්න ඔයාගේ පොතේ. මේ හිතන්න එක යට a වල 3 ඉන්නවා කියලා. එක යට a වල 3 අපිට හරේ ඉන්න කෙනෙක් ළවයට ගද්දී යාගේ දර්ශක ලකුණු මාරු වෙනවා. a වල ඍණ 3යි. එයාට b හිටියා කියලා හිතන්න. මෙයාගේ දර්ශකේ මුකුත් නෑනේ. එහෙනම් බිඳුව නේද? අපෝ නැහැ. එක තියෙන දර්ශකේ. එයා උඩට ගන්නදී b වල ඍණ 1යි. මම හිතනවා තේරුණා කියලා. එහෙනම් අපි බලමු. එහෙනම් මම මොකද කරේ? e වල ln x උඩට ගන්නදී මෙයා තමයි මෙයාගේ දර්ශකේ ඍණ වුණා. දර්ශකේ ලකුණු මාරු වුණා. හරිද? හරි. දැන් මෙතනදී ඇවිල්ලා තියෙනවා ln 4 සමානයි ln x වතාවක් e වල ඍණ ln x කියලා. දැන් මට ඔයාලට මෙතනදී අලුත් කතන්දරයක් කියලා දෙන්න ඕනේ. දන්න කට්ටිය නම් ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මෙන්න මේ කතන්දරේ විනාඩියක් අරගෙන ඔයාගේ නෝට් පොතේ නෝට් කරගන්න. ගණිතයේ ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙනවා ලැම්බර්ට් W ෆන්ක්ෂන් කියලා. අද නම් මේක අහන්නේ ඔයාලට මේ ගැන සම්පූර්ණ බ්‍රීෆ් පොඩි කෙටියෙන් සාරාංශගත වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම එහෙම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ලැම්බර්ට් W ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට මොනවද තියෙන වාසි? කවුද ඒක උනාගත්තේ? පොඩි විස්තරයක් විනාඩි 5ක විතර වීඩියෝ එකකින් මම දාන්නම්. ඒක ඕන නම් කමෙන්ට් එකක් දාන්න. සහ කමෙන්ට් එකක් දෙන්නේ නැතත් මේ වගේ පොඩි තියරි කාරණා ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් දැනට ඉගෙන ගන්න ඕනේ මේක. ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්.
ලැම්බර්ට් W ෆන්ක්ෂන් කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. හිතන්නකෝ මෙන්න මෙහෙම උදාහරණයක් මේක පහේ ඊවල 5 සමානයි මම දන්නේ නැහැ උත්තරේ මම හිතර උත්තරේ ඉන්නේ 68.79 කියලා හිතන්නකෝ 68.79 68.79 කියලා හිතන්නකෝ සෝරි ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ හරි ඒක උදාහරණේ හරියන්නේ මේ උදාහරණය බලන්නකෝ මේ x eval x සමානයි x eval x සමානයි මෙතන තියෙනවා w ෆන්ක්ෂන් එක කියලා තමයි මේකට කියන්නේ මේ w ෆන්ක්ෂන් එක කියලා කියන්නේ මේකට w ෆන්ක්ෂන් එක දැම්මහම මෙතන එයා මෙතන ඉන්න කෙනා මෙතෙන්ට එනවා තේරුන්නේ නැද්ද දන්නේ නැහැ මට උදාහරණකින් වලට එක් කියලා දෙන්න බැරි කමකුත් නැහැ හැබැයි උදාහරණයක් නෑ මම ගානෙම කියලා දෙන්නම්කෝ අපේ ගානෙම කියලා දෙන්නම්කෝ කොහොම හරි මෙතන සිද්ධ වෙන්න ඕන විශේෂ කාරණේ තමයි අවශ්‍යතාවය තමයි මෙතන ඉන්න කෙනා මේ e වල උඩ හැදෙන්නත් ඕනේ. e වල උඩත් හැදුනොත් තමයි අපිට මේ ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක ඇප්ලයි කරන්න පුළුවන්. ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න මෙතන ඉන්න කෙනා මෙතන ඉන්නත් ඕනේ. මෙතන ඉන්න කෙනා මෙතන ඉන්නත් ඕනේ. හරි. එහෙනම් මම දැන් මෙන්න මේ ගානට අපේ ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක ඇප්ලයි කරන්න යන්නේ. එහෙනම් මෙන්න e වල මෙතන ඉන්න කෙනා ඍණ ln x මෙතන ඉන්නේ ධන ln x මෙතන ඉන්න ඍණ ln x කෙනෙක් හදා ගන්න ඕනේ. එහෙනම් මම දෙපැත්තම ඍණ වලින් ගුණ කරනවා. ln x e වල ඍණ ln x මෙතන දෙපැත්තම ගුණ කරන්න ඕනේනේ. ln වල 4 සමීකරණයක එක පැත්තට මොකක් හරි දෙයක් කරොත් අනිත් පැත්තටත් ඒ දේ ඇප්ලයි කරන්න ඕනේ. නැත්තම් වැරදි. දැම්මට පුළුවන් ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක ඇප්ලයි කරන්න. දැන් ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක මට ඇප්ලයි කරන්න පුළුවන් දෙපැත්තම අර ලඝු සලකලා කියන්නේ ඒ විදිහට දෙපැත්තම ලැම්බර්ට් W ෆන්ක්ෂන් එක දානවා ඍණ ln 4 සමානයි w ඍණ ln x e වල ඍණ ln x අන්න දැන් අර සූත්‍රය අපිට ඇප්ලයි කරන්න පුළුවන් ලස්සන මේ w ඇතුලේ x e වල x හිටියොත් එයා x ට සමාන වෙනවා මෙන්න w ඇතුලේ x විදිහට මෙතන ඉන්නේ ln x එයාම ඉන්නවා e වල දර්ශක විදිහට. එහෙනම් මෙතන උත්තරේ කෙලින්ම ඍණ ln x. තේරුණාද දැන් ඒක තන්දරේ? තේරුණා නේද? නොතේරෙන හේතුවක් නැහැනේ. අන්න දැන් දැක්කද එක තැනකට x ලඝු වෙච්ච හැටි, එක තැනකට x කොටු වෙච්ච හැටි. ගානේ කොහොමද හිටියේ? ගාන පටන් ගනිද්දි කොහොමද හිටියේ මේ? x තැන් දෙකක හිටියා. අපි ටික ලැම්ඩා නෙමෙයි x එක තැනකට තනි කරා. දැන් ඔන්න x එක තැනකටම කොටු වෙලා. එයා සමානයි w ඍණ ln 4. w ඍණ ln 4. තේරුණා නේද? ඔන්න දැන් අපි x එක තැනකට තනි කරගත්තා. x එක තැනකට තනි කරගත්තා. ඕකනේ අපේ අරමුණ. ගානක x තැන් දෙකක ඉඳිද්දි අපිට ගාන හදන්න බෑ. ඒක නිසා x එක තැනකට තනි කරගත්තා. දැන් මෙතනදී ln ලඝු ඇතුළේ x ඉන්නේ. එයාව එළියට ගන්න පුළුවන් අපිට. ඕන මේ ඍණ මේ පැත්තට දාන්නත් පුළුවන්. මේ ඍණ මේ පැත්තට දාන්නත් පුළුවන්. ln x සමානයි ඍණ w ඍණ ln 4. දැන් මෙතන මම x උක්ත කරගත්තාම මේ වගේ තැනක x උක්ත කරන්න දන්නව නේද ඔයාලා? ln x නෑ මම එහෙම කියනවා ln x කියන්නේ අපි දැන් කලිනුත් මම කියලා දුන්නා ln x කියන්නේ සරලවම ලඝු ඊපාදෙර x. ලඝු ඊපාදෙර x. එහෙනම් මේක ලඝු ඊපාදෙර x සමානයි ඍණ w ඍණ ln 4. ලඝු වලින් ඉන්න කෙනෙක් දර්ශක වලින් ලියන්න පුළුවන් මෙතන ඉන්න කෙනා මෙතෙන්ට යද්දී මෙතන ඉන්න කෙනා මෙතෙන්ට ගිහලා මෙතන ඉන්න කෙනාව කරේ තියාගත්තී මෙතන ලඝු නැති වෙනවා. එහෙනම් මෙතන x තනි වුණාම e සමානයි ඍණ w ඍණ ln වල 4. ඍණ w ඍණ ln වල 4. තේරුණා නේද කතන්දරේ? x සමානයි e වල ඍණ w ඍණ ln 4. හරි. දැන් බලමු අපි එතනින් එහාට අපි මේක කන්ටිනියු කරන්නේ කොහොමද කියලා. හරි. ඒතර දැම්මට ආවා e වල ඍණ w ඍණ ln 4 සමානයි x.
මම මේක පැත්ත මාරු කරගන්නවා x සමානයි e වල ඍණ w ඍණ ln 4. එහෙනම් x සමානයි මේ උඩ ඉන්න ඍණ දර්ශකයක් නිසා මම යාව හරයට ගන්නවා ධන දර්ශකයක් කරලා. e සමානයි w ඍණ ln 4. මෙයාගේ ලකුණ නෙමෙයි මාරු වෙන්නේ. මේ පොදු දර්ශකේ සමස්ත දර්ශකයේ ලකුණ තමයි මේ තියෙන සමස්ත දර්ශකයේනේ. එයාගේ ලකුණ තමයි මාරු වෙන්නේ. එයාගේ ලකුණ තමයි මාරු වෙන්නේ. එහෙනම් e සමානයි ඍණ e සමානයි 1යට w e වල w ඍණ ln 4. මෙතන උත්තරයක් අපිට ගන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් නැහැ මේ w කියන්නේ මොකක්ද? ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක ගැනවා දන්නවනම් දැනටවත් මේ ගැන දන්නවා. දන්නේ නැත්නම් දැන් ඉගෙන ගන්නකෝ. දන්නේ නැති දෙයක් දැන් ඉගෙන ගන්න. w ෆන්ක්ෂන් එකේ මේ w ටගයක් තියෙනවා. එතන මේක ඇත්තටම මෙතන ඉන්නේ නැහැ තාත්වික අගයක් රියල් නම්බර් එකක් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ කම්ප්ලෙක්ස් නම්බර් එකක් අතාත්වික අගයක්. එතකොට අතාත්වික අගය අපි හොයලා බලුවොත් x සමානයි approximately සමානම කියන්න බෑ. ආසන්න වශයෙන් ඍණ 0.0887 ධන 1.512 i තමයි මෙතන උත්තරේ විදියට එන්නේ. හරිද? එහෙම වෙන්නේ කොහොමද කින්ද බන්ද කියන එක අපි වැඩිදුර විස්තර ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක ගැන කතා කරද්දී දැනට ඔයා මෙතෙන්ට ගාන හැදුවා නම් මෙතෙන්ට ගාන හදාගත්තා නම් ඇත්තටම වැඩෙක්. මෙතෙන්ට ගාන හදාගත්තා නම් වැඩෙක් කියන්නේ නෙමෙයි. අපි ඉගෙන ගන්න ඉඩ කරන්නේ. ඇත්තටම හොඳයි. මෙතෙන්ට ගාන හදාගත්තා නම් ඉතින්. එතනින් පස්සේ මේ උත්තරේ ගන්න කතන්දරේ දැනට අපි කතා නොකරමුකෝ. පොඩි ළමයි නම් මේක බලන්නේ. එතකොට මෙහෙම උත්තර ගන්න හැටි ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක මොන වගේ තැන් වලද පාවිච්චි කරන්න පුළුවන් ඒවා අපි කතා කරමු ඉස්සරහ වීඩියෝ එකේ. එහෙනම් ඔයා අපේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් අද වීඩියෝ එක බෝරින් නැහැ කියලා හිතනවා. වීඩියෝ එක ඇත්තට විනාඩි 17ක් ඉවරයි. එතකොට වීඩියෝ එක බෝරින් වෙන්නේ නැති වෙන්න තමයි මට කරන්නත් ඕනේ. විශේෂයෙන් මේ ගාන හදද්දි මට ඔයාලට දන්නේ නැති කරුණු දෙකක් මෙතනදී කියලා දෙන්න උනා. එකක් ලර්න් එකක් තමයි ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක ගැන. ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක ගැන අපේ channel එකේ වීඩියෝ එකක් කරලා තිබ්බනම් ඇත්තටම මම මෙච්චර වෙලාවක් ගන්නේ නැහැ මේ ගාන පැහැදිලි කරන්න. නමුත් එහෙම වීඩියෝ එකක් තාම කරලා තිබුණ නැති නිසා තමයි ලැම්බර්ට් w ෆන්ක්ෂන් එක ගැන තවදුරටත් මට කියලා දෙන්න සිද්ධ වුණේ. එහෙනම් මේ වීඩියෝ එක මේ ගාන ඉන්ට්‍රස්ට් කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ හැමදාම ඔයා try කරන්න කැමති නම් ඔයාගේ දැනුම 100ට එකකින් දවස ගානේ වැඩි කරගන්න කැමති නම් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයා අපේ channel එක subscribe කරගෙන like එකක් දාගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මේ වගේ අලුත් ගොඩක් හිතන්න තියෙන ගැඹුරට හිතන්න තියෙන ගානක් එක්ක අපි හම්බෙමු. එහෙනම් එතකල් හැමෝම පරිස්සමෙන් සතුටින් සැහැල්ලුවෙන් දියුණු වෙන්න. good luck.